අනේ සමා වෙන්න ඕනේ. ඔය ඇවිල්ලා ගොඩක් වෙලාද? මම පොඩි වැඩකට ඇතුලේ හිර වෙලා හිටිය ලියොන් මහත්තයා. නෑ මං ඇවිත් ටිකක් වෙලා මිසි සත්තනායක මේ යාළුවෙක් හම්බුණා ඉස්කෝලේ කාලේ. කවුද මේ? නිවාසෙට ආපු කාරණාව? මැඩම් මම තමා රයන්. ඔව්. ඉතින් රයන් කවුමුණ ගහන්න දාවේ? මම මේ මැඩම් දයාවතී කියන්නේ මෙයාගේ අම්මා මිසි සත්තනායක. ඔයා එයාගේ පුතාද? මං හිතන්නේ ඔය අම්මා බලන්න ආවේ අවුරුදු 3කට විතර පස්සේ නේද? ඔව් මැඩම් පොඩි වැඩ වගේකට හිර වෙලා. ඕකේ. දයාවතී අම්මා ඉන්නවා. බලන්න යන්න පුළුවන්. මැඩම් අම්මගේ ඔපරේෂන් එකක් කරා කියලා දැනුම් දුන්නා මේ ඔෆිස් එකෙන්. අම්මට කොහොමද දැන්? ඔව්. මං හිතන්නේ අපි මීට මාසෙකට කලින් රයන්ව දැනුවත් කරේ. ඔව් මැඩම් සොරි වැඩ වගේක හිර වෙලා. දැන් අම්මට සනීපයි රයන්. අපි ඔපරේෂන් එක කරා. ඉතින් ඔයා දන්නේ නැද රයන්? ඔයාගේ යාළුවා ලියොන් මහත්තයා තමයි ඔයාගේ අම්මගේ ඔපරේෂන් එකේ හැම සතයක්ම වියදම් කරේ. මොකක්? ඔව් ඒක විතරක් නෙමෙයි. දයාවතී අම්මා මෙහෙට ආපු දවසේ ඉඳන් ලියොන් මහත්තයා තමයි අම්මගේ හැම වියදමක්ම දරලා අම්මව හැමදාම බලන්න මෙහෙ ආවේ. ලියොන් හරි ලියොන් මහත්තයා අපි එහෙනම් යමු. දයාවතී අම්මා බලන් ඉන්න ඔයා එනකන්. මං හිතන්නේ හොස්පිටල් එකේ විස්තර කියන්න වෙන්නේ නැති. රයන් හරි බං අපි අංගෝ අම්මා බලන්න. මාත් ආවේ දයාවතී අම්මා බලන්න තමයි. නෑ ඔයාලා යන්න මං ඉන්න. ලියොන් මහත්තයා අපි එහෙනම් යමු. දයාවතී අම්මා බලන් ඉන්න ඔයා. හරි මචං මම යන්නම් එන. ඔය මිට එන්න. පොඩි කාලේ ඉඳන් අම්මා නැති මට අම්මා වුණේ ඔයාගේ අම්මා රයන්. ඒකට දයාවතී අම්මට විතරක් නෙමෙයි ඔයාටත් මං ණයගැති. මොකද ඔයා වගේ යාළුවෙක් නොහිටින්න අම්මගේ ආදරේ මොන වගේද කියලා මං නොදැන ඉන්න තිබුණා. ඔබ දුක් වෙන්න එපා බං. උඹලගේ අම්මයි තාත්තයි නැති වුණාට අපේ අම්මයි තාත්තයි ඉන්නවනේ උඹට.